ඇමතු ප්‍රසංගයක් අපි සම්පූර්ණ කරනවා. ඒ සීල් ගෞරවය ඔබට ප්‍රදාන කරන්නයි මේ සීල් දෙනාම මේකට සම්බන්ධ වුණා. එන්න සංස්කෘතික ධර්මභාවයේ සජීව කුරුල්ලචු ඔක්කොම වැසියෝ කුසිංහලයේ ඒ තමයි අසිරු කෝපාලේ අපි ආතතිය රාජසිංහකන් කියන සිංහලයේ උදරු කුසිංහලයේ ආසිකලේ ඔබේ රාජ්‍ය සාමදායි ජාතිකී ගායනා කළා ඊට පෙර ආතුව මැතිණියනි ඔබතුමගේ වචන පොත මේ මහා ව්‍යාගය සාර්ථක කරගත්ත අවස්ථාවේ ඔබට ඇතිවන හැඟීම. තාමත් සතුටුයි. ඇත්තටම මම ආදේශනය කළාට මගේ සංස්කෘතික විද්‍යාලයේ දීවල් කුණායි මහතා ඉතාමත් මහන්සියෙන් ගොඩක් කාලයක් තිස්සේ ලොකු කැපවීමක් කළා. එතුමාගේ ධෛර්ය උත්සාහය තමයි අද මල් පැලෙන්නේ. ඉතින් මට ගොඩාක් සතුටුයි. කරගිය ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ සියලු දෙනාගේම සහයෝගයෙන් ලැබුණා. හැම දෙනාටම ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමීට. බොහොම ස්තුතියි. සංස්කෘතික විද්‍යාලතුමා හැටියට ඔබ ගත්ත මේ මහන්සිය මම හිතන්නේ ජීවිත කාලයේ ගත්ත දාමත්ම රැකගන්න තියෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම සන්තෝෂයි මට. ගොඩාක් බාධක මැද තමයි මේක සංවිධානය කරේ. තනි පුද්ගල හැකියාවක් හරි අපංකමක් හරි නෙමෙයි මේක. අපි සියලු දෙනාගේම සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි. ඒ සාමූහික උත්සාහයේදී මට ප්‍රාදේශීය ලේකම් තුමිය විදිහට දීපු ශක්තිය ඉතාම ප්‍රබල ශක්තියක් මට ලබා දුන්නේ එතුමිය. එතුමිය හැම වෙලෙම මේක ගැන හොයා බලලා කටයුතු කරා මාව දිරිගෙනුවා. ඒ වගේම අපේ සංස්කෘතික බල මණ්ඩලයේ සමාජික මහත්මී හැම කෙනෙක් බොහෝ පිරිසක් මේකට සහයෝගී වුණා. ඒ කනගාටුවෙන් කියනවා
මේ වෙලාවේ මේ පැත්තට ආයෝජන සමාජීය කොටසකුත් ඉන්නවා. එකක් කියන්න ඕන නැත්නම් ඒක හරියන්නේ නැහැ මම හිතන්නේ. ඒ නිසා මේකට සහභාගී වෙලා කටයුතු කරපු සියලුම දෙනාට මම මේ අවස්ථාවේදී මගේ හෘදයාංගම ගෞරවනීය ස්තුතිය මම මේ අවස්ථාවේදී පුද කරනවා. ඒත් ඒකම අපිට අනුග්‍රහයෙන් ලබා දීපු පිරිසක් ඉන්නවා. මෙතුමා කලින් මතක් කරා. ඒ සියලු දෙනාටම මම නම් කියන්නේ හැමෝටම මේ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් තුමිය වෙනුවෙන් අපේ සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති ලේකම් තුමිය වෙනුවෙන් මගේ හෘදයාංගම ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම සිව්සරේ සංගීත කණ්ඩායමට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපගේ කලායතන නම් කියන වෙලාවදී සියලුම කලායතන නියෝජනය කරමින් නර්තන ඉදිරිපත් කරපු ඒ දූදරුවන්ට ඒ වගේම නර්තන පුහුණු කරපු අපේ ආචාර්යවරුන්ට මගේ හෘදයාංගම ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒත් එක්කම මේ පාසල ලබා දුන් විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු පාසලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂක අංශ නිලධාරීන් මහත්මයා සියලු දෙනාටම ඒ වගේම මේ පාසලේ අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා නාට්‍ය හා රංගකලා ගුරුතුමා එතුමත් මේ අවස්ථාවේදී ආදරයෙන් සිහිපත් කරනවා. ඒ නම් කී නොකී මේකට සහයෝගය දුන්නෝ දැකලා සතුටු වෙච්ච හැම මොන විදිහකින් හරි පුංචි හෝ උදව්වක් උපකාරයක් කරන ඒ සියලුම දෙනාට අපගේ ගෞරවනීය හෘදයාංගම ස්තුතිය පුද කරමින් මම නතර වන සියලු දෙනාටම සුබ රාත්‍රියක්. රසකරණී දීමිනාර ඉරිබජිරි විහාර මාදේවී රංග සාධනාවේ සිට අද මේ සුන්දර රාත්‍රියේ සමුගෙන යන්නට අපට අවසරයි. අපි හැම කෙනෙකුම සිටින ආසනයකට ජාතියට අපේ ප්‍රණාමය පුද කරමු. ජාතිය